ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අද නම් ඔයාලත් එක්ක කතා කරන්න ආවේ කාන්තාවන් බොහෝ දෙනෙකු කාන්තාවක් විතර නෙමෙයි පිරිමි අයත් මේ ප්‍රශ්නට මුහුණ දෙනවා. විශේෂයෙන්ම රැකියාවක් නොකරන කාන්තාවන් එහෙම නැත්නම් රැකියාවන් කරන අය මෙන්න මේ මම අද කතා කරන මාතෘකාව නිසා බොහෝම අසරණ වෙලා ඉන්නේ. ගොඩාක් කතා කරන අය කියනවා අම්මෝ අපි කතා කරන්න බයයි මිස් මේ ෆෝන් එක උස්සන්න බයයි කවුද කතා කරන්නේ කියලා. කෝල් එකක් එනකොට බයයි බැංකුවකින්ද කතා කරන්නේ රත්තරන් බඩු බේර ගන්න කියලාද එහෙම නැත්නම් පොලියට ගත්තු කෙනාද මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් අයට තියෙනවානේ හැබැයි අපි කියන්න බයයි අපිට මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා. තව කෙනෙක් එක්ක කියන්න බයයි. ඇත්තට මේක අපි මෙහෙම කියමුකෝ අපි දැන් හිතනවා ඔව් අපි දෙයක් කිව්වම අපිට හරි එයාලා සහයෝගයෙන් උත්තරයක් දෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එයාලා අපේ දේවල් අහගෙන ඉඳලා තව කෙනෙක් එක්ක කියලා අපිව පහත් කරනවා. හොඳම දේ අපි ණය වුණා නම් අපි ණය උගලක හිර වෙලා නම් මේකට අපි තනියෙන් කතා කරලා විසඳුමක් තනියෙන් අපිත් එක්ක හිතලා විසඳුමක් ගන්න එක. එහෙම නැතුව වටේම හැමෝත් එක්කම කියන්න ගියොත් ඔයා තවත් අසරණ වෙයි. කියන්න එපා ඔයාගේ ඒ වගේ ප්‍රශ්න කාත් එක්ක. මම අද ඔයාලට පුංචි මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම් එක්ක. මමත් මේ කියන තත්ත්වෙට මුහුණ දුන්නා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා. එතකොට මමත් ඇත්තටම ලොකු පීඩනයක හිටියා. ණය කියන්නේ ඇත්තටම ඔළුවට හරි බරක්. දරා ගන්න හරි අමාරුයි. මේවා ගෙවා ගන්න පුළුවන් වේද? මේවා කරන්නේ කොහොමද? වගේ ප්‍රශ්න ආවම මිනිස්සු රුස්සන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. මේක නිසා මට හිතුණා මේ මාතෘකාව ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම කාන්තාවක් ණය වෙලා නම් ඔයා මේ පියවර ටික අනුගමනය කරලා බලන්න. ඔයාට 90%ක්ම ඔයාගේ ණය ප්‍රශ්න වලින් මිදෙන්න මේ වීඩියෝ එක උදව්වක් වෙයි. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා හිතනවා නම් මේකෙන් ඔයාට දෙයක් ගන්න පුළුවන් තව කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා ඔයා වීඩියෝ එක ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. ඒක ඔයා කරන ලොකු සමාජ සත්කාරයකුත් වෙයි. ඉතින් ණය ගොඩක් අය ගන්නවා. ණය වෙනවා. හැබැයි මේක ගෙවන්න හරි කම්මැලි. එතන තමයි පළවෙනිම ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩාක් අය ණය ගන්නවා. හැබැයි අපි ණය ගෙවන්න හරි කම්මැලි. අපිට අපි මුදලක් ගත්තා කියන්නේ ඒක පළවෙනියෙන්ම ලැබෙන ආදායමෙන් ගෙවනවා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ අපි ඒක තව ප්‍රශ්න පස්සට කල් දාන හින්දා තමයි මේ ප්‍රශ්න ණය උගුලක පැටලෙන්න හේතු වෙලා තියෙන්නේ. අන්න ඒක නිසා ඒකුන් තේරුම් අරගෙන අපි බලමු මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා. ඔයා මුලින්ම ඔයාට තියෙන ණය දැන් ඔයා එක තැනකින් නෙමෙයි කීප තැනකින් ණය අරන් පළවෙනියෙන්ම ඔයා කරන්න ඕනේ ඔයාට මේ තියෙන ණය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගන්න. ඔයා කොච්චර ණයද කී දෙනෙකුට ණයද මේකෙන් ඉක්මනින්ම ගෙවන්න ඉවර කරන්න ඕනේ මොකද්ද කාටද හදිස්සියෙම මුදල් දීලා මම මේකෙන් ඔළුව නිදහස් කරගන්නේ කියන මෙන්න මේ දේවල් ටික ඔයා හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. කියන්නේ ඔයාට තියෙන ණය කොච්චර ප්‍රමාණයක්ද? ක්‍රෙඩිට් කාඩ් ණය තියනවද? බැංකු ලෝන් තියනවද? තව අහල පහල අයගෙන් ණය අරන් තියනවද? අසල්වැසියන්ගෙන් අරන් තියනවද? දෙමව්පියන්ගෙන් අරන් මේ හැමෝගෙම ණය ගැන ඔයා පූර්ණ අවබෝධයක් ලබා ගන්න. ඔයා හොඳ අවබෝධයක් තියාගන්න. ඒ තියාගත්තට පස්සේ ඔයා දන්නවා දැන් සමහර අය ණය වෙනවා. සමහර අය දන්නේ තමන් බැංකුවෙන් ගත්තු ණයට කොච්චර පොලියක් ගෙවනවද කියලා. දැන් මම මෙහෙම ඇහුවොත් ඔයා හවුසින් ලෝන් එකක් අරන් තියෙනවා. ඔයාගේ හවුසින් ලෝන් එකේ පොලි අනුපාතය කීයද? ගොඩාක් අයට උත්තර දෙන්න බෑ නේද? ඔයා රත්තරන් බඩු තියලා සල්ලි අරන් තියෙනවා. මාසෙකට ඔයා පොලිය කීයක් ගෙවනවද? දන්නේ නෑ නේද? ඉතින් අන්න එතන වැරදුනේ. ඔයාගේ ණය පිළිබඳ පූර්ණ අවබෝධයක් නැහැ. මෙන්න මේක ඔයා හොඳින් තේරුම් ගන්න. මේ කියලා ගන්න හොඳ අවබෝධයක් ගන්න. පුංචි පොතක් අරගෙන ඔයාට තියෙන ණය පොලිය කොච්චරද වැඩියෙන් ඉක්මනින් ගෙවලා ඉවර කරගන්න ඕනේ මොනවද කියලා අන්න ඒ පිළිබඳ ඔයා හොඳ අවබෝධයක් ගන්න. මේ ණය ගෙවන්න කොච්චර කාලයක් තියෙනවද ඔයාට කියන එකත් ඔයා තේරුම් ගන්න ඕනේ. දැන් සමහර ණය තියෙනවා කාලය වැඩි. සමහර ණය තියෙනවා අපි ඉක්මනින් ගෙවන්න ඕන. අන්න ඒව ගැනත් හොඳ අවබෝධයක් ගන්න. ඊළඟ දෙවෙනි එක තමයි ඔයා මේ ණය තියනවා වගේම තමයි ඔයාට තියෙන ආදායම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ආදායම් ගැන අවබෝධයක් නැතුව
ණය වෙලා ගියොත් ඔයාට මෙතන එරෙනවා මිසක් සමහර අයට වෙලාවට අපි තේරුම් ගන්න අපිට තියෙන ආදායම මොකක්ද කියලා. කොහෙන් හරි කමන්නේ ණයක් දෙනවා කියලා හිතුනම ඒක ගෙවන්න පුළුවන්ද අපිට? ගෙවන්න ආදායමෙන් ඉතුරු වෙනවද කියලා බලන්නේ. මම උදාහරණයක් වශයෙන් මෙහෙම කියන්නම්. දැන් කාන්තාවක් ගැනනේ මම මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ. කාන්තා කණ්ඩායම් සමිති ඕවා තියෙනවනේ. දැන් බැංකු වලින් එනවා. ඇවිල්ලා කියනවා දවසේ පොලියට අපි දවසට ගෙවන්න ණය දෙනවා කියලා. අපේ කාන්තාව කිසිම ඇහිල්ලක් බැල්ලක් නැහැ. හේල්ලක් නැහැ. ටක් ගාලා ලෝන් එක ගන්නවා. ලෝන් එක අරගෙන ඔයාලා මොකද කරන්නේ? ඒ ලෝන් එකෙන් වියදමක් කරනවා. එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයා තවත් හිර වෙනවා. මං කියන්නේ තමන්ගේ ආදායම තේරුම් ගන්න නැතුව ආදායම් තත්ත්වය මොකද්ද? සමහර වෙලාවට කාන්තාවක් ජොබ් එකක් කරන්නේ නැහැ. මේ හස්බන්ඩ්ගේ පඩියෙන් තමයි ගොඩක් දේවල් කරන්න හදන්නේ. දේ තමයි ඔයාලගේ ආදායම කොච්චරක්ද ඔයාට ආදායමක් නැත්නම් ඔයා තව කෙනෙක්ගේ පඩියට ආදායමට ණය වෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔයා හිර වෙනවා. ඒ හිරවීම ලොකු පීඩනයක් දක්වා යනවා. ඒක නිසා මුලින්ම තේරුම් ගන්න ඔයාගේ ආදායම කොච්චරද ඔයාට මේ ගන්න ණය ගෙවන්න පුළුවන් තත්ත්වයක් තියනවද කියලා. සමහර දැන් කාල තියෙනවානේ සීසන් කාලවලදී ඔයා පුංචි දේවල් කරනවා නම් ඒ කාලවලදී ඔයාට වැඩිපුර මුදලක් ලැබෙන්න පුළුවන්. එතකොට ඔයාට තියෙන ණය ගෙවා ගන්න පුළුවන්ද කියන එකත් ඔයා තේරුම් ගන්න ඕනේ. ඊළඟට දේ තමයි ඔයාලා මේ හිර වෙන්න තුන්වෙනි කාරණේ තමයි හිර වෙන්න හේතුව ණය ගෙවන්න පස්සට කල් දානවා. දැන් අපි පඩියක් අරගන්නවනේ. පඩිය අරගෙන පඩියෙන් ගෙවන්නනේ අපි ණයක් ගන්නෙ. හැබැයි ඔයාලා මොකද කරන්නේ? පඩිය ගත්තට පස්සේ ඔයාලට තියෙන අනිත් වියදම් ඔක්කොම ගෙවල් වල අපි සමහරව කියනවානේ කාලා බීලා ඉන්න එපා ණය ගෙවන්න කියලා. කාලා බීලා ඔක්කොම කරලා හිතනවා ඊට පස්සේ ණය ගෙවන්න. ඔන්න ණය ගෙවන්න අතෙන් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ඔයා එතකොට ඒක තව ටිකක් කල් යවනවා. කල් යවුවම ඔයාට වැඩිපුර පොලියක් එකතු වෙනවා. දන්නේම නැතුව ඔක වැඩි වෙලා ලොකු පොලියක් දක්වා ලොකු මුදලක් දක්වා වෙනවා. අපි උදාහරණයක් වශයෙන් මෙහෙම ගමුකෝ ක්‍රෙඩිට් කාඩ් එකකට ඔය දේ වෙනවා. අපි අර අවම ගෙවන්න තියෙන කොටස දාන්න උත්සාහ කරන නැත්නම් අතාරිනවා. ආයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්නවා. කොහොම කරලා අපි දන්නේ නැතුව ලොකුවට හිර වෙනවා. මෙන්න මේ ක්‍රෙඩිට් කාඩ් වලට ඔයාලව ලොකුවට හිර වෙන දෙයක්. ඊළඟට තමයි ඔයාලා මේ ණය ගත්තන ණය දෙක තුනක් අරන් නම් ඔයා මේ ණය ගෙවීමේ ප්‍රමුඛතා ලයිස්තුවක් හදාගන්න. ඒ කියන්නේ වැඩි පොලියක් ගෙවන ණය තියෙන්නේ. දැන් සමහර අය බැංකු වලින් ණය ගන්නවා, රත්තරන් බඩු තියලා ගන්නවා, සමහර අය ඒ අරගෙන වැල් පොලියටත් ගන්නවා. සමහර අය ඔය කණ්ඩායම් ණය කියන්නේ අන්න ඒවා වැඩි පොලියට ණය ගන්නවා. එහෙම වුණාම ඔයා දැන් එහෙම අරගෙන නම් ඔයා බලන්න මම ඉක්මනින්ම ගෙවන්න ඕනේ ණය මොකද්ද? වැඩිපුර පොලිය අනුපාතයක් ගෙවන්නේ මම මොනකටද? එහෙනම් ඒ ණය ඉක්මනින් ගෙවන්න. ඊට පස්සේ එහෙම ගෙවන්න උත්සාහ කරන්න. ආයි තව දැන් අපි තුන් ණය පහක් තියෙනවා. ඔයාට අනිවාර්යෙන් ওই ණය පහෙන් පොඩි ණයක් තියෙනවානේ. කුඩා ණය කියන්නේ ස්මෝල් ණය. ඒක ගෙවලා ඉවර කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක තව ඇද ඉන්නේ නැතුව ඒක ගෙවලා ඉවර කරන්න. එතකොට ඔන්න ණය පහෙන් හතරයි තියෙන්නේ. එකක් ඉතුරු වුණා. තේරුණාද? එතකොට අරක ලොකු සැහැල්ලුවක් දැනෙන ඔළුවට ඒක ගෙවලා ඉවර වුණාම. දැන් මමත් ওই දේවල් මේ කියන දේවල් කරලා අත්දැක බලලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙම නැතුව නිකම්ම නෙමෙයි දැන් මමත් ඉස්සර ඔයගේ දැන් සමහර වෙලාවට මට මගේ බිස්නස් එකට හිර වුණාම මම බැංකු ලෝන් නම් අරන් නැහැ වෙන එළියෙන් ගන්නෙත් නැහැ මම කරන්නේ රත්තරන් බඩුවක් ගිහින් තියෙන එක. හැබැයි මම උත්සාහ කරනවා ඊළඟ බිලාවම ඒක ගෙවා ගන්න බැරි නම් චුට්ට ගෙදර කැටයකට එකතු කරනවා. ඒ ගෙවල රුපියල් අපි 20000ක් එකතු වුණා කියලා ඒක ගිහිල්ලා ආයි බැංකුවට බඳිනවා. ඔන්න ඔහොම ගෙවන්න උත්සාහ කරනවා. අර ගෙවන්න පුළුවන් උපරිම තැන ගෙවන්න උත්සාහ කරන්න. මම හිතනවා ඔයාලට මම මේ කියන දේවල් හොඳට තේරෙනවා ඇති කියලා. අපි කවුරුත් තේරුම් ගන්න බැරි තත්ත්වයක නෑනේ. අපි හැමෝටම හොඳට තේරෙන අවයසේ ඉන්නේ. එතකොට ඔයාට පුළුවන් මම මේ කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න. අනිත් එක තමයි මේ ණය ගෙවා ගන්න බැරි ප්‍රශ්නයක් අපි නොතේරුණාට මේ හතරවෙනි කාරණාව වශයෙන් ගන්නවා.
ණය අපිට ගෙවා ගන්න බැරි ඔයාලට නොපෙනෙන වියදම් ගොඩක් තියෙනවා. දැන් අපි දන්නේ අපි දකින්නේ මාසෙට යන ලොකු ලොකු වියදම් ටිකනේ. වතුර බිල අපිට පේනවා, ලයිට් බිල පේනවා, ගෙදරට කන්න ගේන ටික පේනවා, නිවාස ලෝන් එක ගෙවෙනවා. හැබැයි අපිට පොඩි පොඩි වියදම් තේරෙන්නේ නැහැ. දැන් මං ඔයාලට මං කරපු වැරද්දක් පෙන්නන්නද? මට ණය ගෙවන්න සල්ලි ඉතුරු වෙන්නේ නැති මූලික හේතුවක් වුණා මං එළියට යන හැම සැරේකම බබාලට සෝටිස් පුදුම විදියට ගේනවා. සෝටිස් වර්ග, කේක් වර්ග, රස කැවිලි දකින දේ. දැන් මම අර බිස්නස් එකක් කරනවා අතේ සල්ලි තියෙනවනේ එළියට දවස ගානේ එළියට යනවා. දකින්නකොට හැමදාම ඊට පස්සේ දවසකට රුපියල් 3-400 සමහරක් දාට 5-600 සමහරක් දාට 1000ක් විතර ගිහිල්ලා. ඒතකොට දන්නේම නැතුව ඔයාලා හිතන්නකෝ දවසකට 500ක් ගියා කියලා. එතකොට 530න් වැඩි කරොත් කීයද? රුපියල් 15000ක් දන්නේම නැතුව මාසෙට කඩචෝරු වලට. ඒ කියන්නේ එහෙමනේ. ඒවට ගිහිල්ලා. එතකොට අපිට පොඩි ණයක් ගෙවා ගන්න පුළුවන්. අන්න ඒ නොපෙනෙන වියදම් අඩු කරගන්න ඔයා උත්සාහ කරන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි අපි කරන හැම වියදමක්ම ලියන්න ඕනේ. මටත් ඕක හවුන්නේ නැහැ. මම ඊට පස්සේ හැම වියදමක්ම ලිව්වා. ලිව්වට පස්සේ තමයි මට තේරුනේ මම මෙන්න මේ වගේ දෙයක් කළා කියලා. තව එකක් තමයි මම මේ ෆෝන් වලට පැකේජ් දැම්මේ නෑ මුල් කාලේ. කාඩ් දාන්නේ. කාඩ් දැම්මට පස්සේ දවසට රුපියල් 100ක් දවස් දෙකක් යනකොට 100 ඉවරයි. ආයෙ ගිහින් දානවා බැලුවා මේක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ පැකේජ් දාන්න පටන් ගත්තා. පැකේජ් එකක් දැම්මම රුපියල් 1000කට අඩුවෙන් වගේ යන්නේ. අන්න එහෙම කළා ඔයාලා බලන්න. ඊට පස්සේ ඔයාලා හිතයි අයියෝ මේක චූටි මුදලක් කියලා. අපි හිතමු මාසෙට රුපියල් 1000ක් ඉතුරු කරගත්ත කියලා අවුරුද්දට දන්නේම නැතුව රුපියල් 12000ක් ඔයාලා ඉතුරු කරලා. ඉතින් ඒක කරාම ඔයාලා නොතේරෙන්න ලොකු මුදලක් ඉතුරු කරගෙන. ඒක තේරුම් ගන්න. ණය හිරව කරගන්න නැතුව අපිට කපා හැරලා අපේ අර ඔළුව නිදහස් කරගන්න එක තමයි ලොකුවටම මම දකින්නේ කරන්න ඕන කියලා. අනිත් එක තමයි අපි මේ ණයවලට හිර වෙන්න හේතුව අපිට තියෙන එක ආදායමයි. අපි ආදායම වැඩි කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ගොඩාක් වෙලාවට කරන්නේ තියෙන ආදායමත් එක්ක තව තව ණය ගන්න උත්සාහ කරනවා. එතකොට අපි එන්නෙම හිර වෙනවා. හොඳම දේ ඔයා ණයවලට හිර වෙන්න නෙමෙයි. ඔයාගේ ආදායම වැඩි කරගන්න බලන්න. දැන් ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් උත්සාහ කරන්න පුංචි හරි ඔන්ලයින් බිස්නස් එකක් හරි කරන්න. බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයා එක ප්‍රොඩක්ට් එකක් නම් හදන්නේ තව ප්‍රොඩක්ට් දෙක තුනක් හදන්න උත්සාහ කරන්න. දැන් මම බිස්නස් එකක් කරන්නේ. දැන් මම පටන් ගත්තේ එක ප්‍රොඩක්ට් එකකින්. දැන් මං වටේ ප්‍රොඩක්ට් 15ක් විතර තියෙනවා. එතකොට ඒ හැමතැනින්ම එක කඩේකින් එක ප්‍රොඩක්ට් එක ගානේ ගත්තත් ආදායමක් එනවා. ඊට පස්සේ channel එක කරන්න ගත්තා මං. ඉතින් මම බලනවා මේ යන ආර්ථික රටාවත් එක්ක මගේ ආදායම වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලත් ඒ විදිහට හුරු වෙන්න, පුරුදු වෙන්න. තියෙන එක ආදායමට කොටු වෙලා වටේම තියෙන ණය ගන්න නෙමෙයි. තියෙන ආදායම එන්න වැඩි කරගන්නේ කොහොමද කියලා හිතුවොත් ඔයාලට මේ ණය කියන එකෙන් මිදිලා හොඳ මානසික පීඩනයක් නැතුව හොඳ සුවපා මානසිකත්වයක් නිදහස් මානසිකත්වයෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඊළඟට දැන් ඔයා අපි හිතමු ඊළඟේ කාරණාව තමයි ඔයා දැන් හැමතැනින්ම ලෝන් අරගෙන අර බැංකුවෙමුත් අරගෙන මේ බැංකුවෙමුත් අරගෙන ඊළඟට හවුසින් ලෝන් ඩිපොසිට් තියලා රත්තරන් බඩු තියලා ආය අහලපලයකින් පොලියට අරගෙන ගන්න පුළුවන් හැමතැනින්ම ගෙවලා අරන්නේ. ඒකනම් අපි ඔළුව නිදහස් කරගන්න ඔයාලට මං කියන්නද ක්‍රමය. ඔයාලා බලන්න පොලිය අඩු වැඩි මුදලක් ගන්න පුළුවන් ණයක් ගන්න. වැඩි කාලයක් ගෙවන්න පුළුවන් ඒ ණය අරගන්න. අපි සමහර වෙලාවට දැන් දෙනවා රජයෙන් අඩු පොලියට. එහෙම ණයක් ගන්න. වැඩි කාලයකට ගෙවන්න. වාරිකය අඩු කරගන්න. එතකොට අරගෙන ඔයාලා කරන්න ඕනේ ඒකත් තව වියදමකට දාන්න නෙමෙයි. අර තියෙන ඔක්කොම ලෝන් ටික පියවන්න. පියවලුවාට දැන් තියෙන එක ණයයි. ඒක අඩු වාරිකයක්. වැඩි කාලයක් තියෙනවා. එතකොට ඒ කාලෙත් එක්ක ඔයා බලන්න ඔයාගේ ආදායම වැඩි කරගෙන මේක වැඩිපුර ගෙව කරගෙන යන්නේ කොහොමද කියලා. එතකන් අර ටික පියවලා ඔයාගේ මානසික නිදහස හදාගන්න. ඉතින් එහෙම හැදෙනකොට ඔයාට පුළුවන් තව ආදායම් මාර්ග හොයන්න. ඉතින් ඒකත් ඔයාලා හොඳට තේරුම් ගන්න. අනිත් එක තමයි නිරතුරුවම උනන්දුවයි කැපවීමයි තියාගන්න මේ ණයක් ගත්තම ඒක ගෙවන්න. මොකද්ද මේ උනන්දු වෙන්න කැප වෙන්න කියන්නේ ණය ගෙවන්න. අපි අර පස්සට කල් දානවනේ. අද ගෙවන්න ඕනේ හෙට ගෙවනවා ආයෙත් සල්ලි ටිකක් හම්බුනාම ගෙවනවා කියලා දන්නේම නැතුව ඔයා පීඩාවට ඔයා පුළුවන් තරම් උත්සාහ කරනවාට මුදලක් ලැබිච්ච ගමන් ණය වලින් කොටසක් ගෙවන්න.
ඒ මානසික සුවතාවය අත්විඳින්න. එතකොට ඔයාට පුළුවන් මම මේ කියපු අර ණය බරින් මිදිලා හොඳ නිරෝගී සුවයක් ගෙවන ජීවිතයක් ගත කරන්න. මේ කාන්තාවන් ගොඩාක් දෙනෙකුට මේ ණය නිසා ලොකු පීඩනයකින් සමහර අය ඉන්න හිටින්න තැන මම දන්න අය ඉන්නවා. දැන් මම මේ ගමෙත් කීප දෙනෙක් ඉන්නවා ණය අරගෙන ඉන්න හිටින්න තැනක් නැති කරගෙන. අර ණය ගෙවන්න තව තැනකින් ගන්නවා. ඒ ණය ගෙවන්න තව තැනකින් දාන්න. වටේටම ණය වෙලා අන්තිමට ගෙවල් දොරවල් උගස් තියලා ඒවත් දීලා අන්තිමට බැංකු වලට ගෙවල් දොරවල් උගස් වෙලා ඉන්න තැන දාලා කුලියට යන්න වෙනවා. ඒක නිසා මේ දේවල් කරගන්න එපා. කරගන්න නැතුව ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න. ඔයාලට අර තියෙන ණය ටික ගෙවලා දැන් මානසික සුවතාවයක් ඇතුව ඉස්සරහට යන්නේ කොහොමද කියන්නේ. මම අද මේ කාරණාව ගොඩාක් වෙලාට කතා කරේ අපේ ගෘහිණියක් කාන්තාවක් ජොබ් එකක් නොකරනවා නම් හරි කරනවා නම් හරි බලනවා එක තැනකින් අරගෙන තව තැනක පියවලා එවලට විසඳුම් ගන්න. එහෙම කරන්න යන්න එපා. එතකොට ඔයාලමයි අමාරු වෙටෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් රිලැක්ස් එකේ ජීවත් වෙන්න නම් මේ ණය නිදහස් කරගන්න ඕනේ. ඒක කරන්න මම මේ කියපු දේවල් පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාලට හිතේ මම කියපු දේවල් හරි නේද කියලා. එහෙම ඔයාලට හිතුනොත් වීඩියෝ එක හොඳයි. ඔයාලගේ ජීවිතේට දෙයක් එකතු කරගන්න තිබ්බා කියලා. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන පුංචි ඉල්ලීමක් කරන ගමන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම යහපත් සුන්දර දවසක්.